Tiang-tiang ngono ඉක්මන පන්තියට ආවා. පන්ති කවුරුත් නෑනේ. කොහොප්පේ ළමයි ටික මුලින්ම තියෙන ප්‍රාතාවික පීරියඩ් එකේ ඉන්න එළි වලක්කපන් විතරක් දන්නේ නෑ මුන්ට. එළියට ගිහිල්ලා බලන්න ඕන කට්ටිය ඉන්නවද කියලා. හිච්චි පුතේ මෙතන මොකද කරන්නේ? මේ ප්‍රින්සිපල් සර්. ඒකට මාපේන කවුරු වගේද? නෑ සර් එහෙම නෑ. මම බැලුවා අපේ පන්තියේ ළමයි ටිකෝ කියලා. ඇයි සර්? අද දවස කවදද? මේ අද සිකුරාදා නේ සර්. ඔය ළමයාට පිස්සු හැදිලාද දැන්? එහෙම එකක් නෑ සර්. මොකද්ද ඔය ළමයා කිව්වේ? තාම මේ හිච්චි පුතා චුට්ටක්වත් හැදිලා නෑනේ මේ ඉස්කෝලේට ආව කියලා. නෑ සර් දැන් මම හොඳට ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා කියලා නම් මට හොඳට පේනවා. ඇයි සර් එහෙම කිව්වේ? මම මොකක් වැරද්දයක්වත් කිව්වද? නෑ මම මේ කල්පනා කරේ හොඳට ඉගෙන ගන්න ළමයාට කොහොමද දිනේ වරදින්නේ කියලා. ඇයි සර් ඉතින් අද සිකුරාදානේ. අද සෙනසුරාදා ළමයෝ ඒකවත් මතක නැද්ද? පුතා අපරාධයට කල්ලොත් නැගිට්ටා. මොකද්ද කිව්වේ? අද කලින් නැගිට්ටා? නෑ සර් එහෙම නෑ. මම කිව්වේ නෑ සර්. මේ සර් මම යන්න දෙන්නම් දැන් ගෙදරට. යන්න නැතුව මෙතන ඉන්නද ළමයෝ? මම ගෙදරට යන්න. හරි සර් මම යන්නම් එහෙනම්. අයියෝ පුදුම අමතක වීමක් ඒක. දැන් ඒ වෙලාවට නෑ දැන් ඉක්මනට ගෙදර ගිහින් හොඳට ගේම් ගහන්න ඕනේ. යන්කෝ දැන්. අයියෝ මේ බස් එක නෑ ඉක්මනට එන්නේ නෑ වගේ. තාමත් බස් එක නෑ. අම්මට කළුව මල්ලි. හිච්චියයි. මොකද මේ පැත්තේ? නෑ මං අද ඉස්කෝලේ ගියා නෑ මතක වෙලා. මං හිතුවද සිකුරාදා කියලා. ඉතින් මං ආයි හැරිලා ආවා. දවස් අමතකුණා? එහෙම වෙන්න විදියක් නෑ නේ අයියේ. එහෙම තමයි මල්ලි මේ දවස්වල පට්ට අමතක වීමක් වෙන්නේ. ඔන්න එතන ඉඳ ගන්නකෝ අයියේ. මොකද ගලේ මල්ලි දැන් මේ දවස් ටිකේ කරන්නේ? මම මේ පන්ති ගිහලා එන ගමන් අයියේ. එහෙමත් එකක්ද? පොඩ්ඩක් ඉන්න කලේ මල්ලි මට පොඩි කෝල් එකක් එනවා. මේ ඇයිචයි උට මේ දවස්වල පුදුම අමතක වීමක් නේ කලේ මල්ලි වෙන්නේ. ඇයි ඒ පාර මොකද්ද? මගේ පර්ස් එක ඉස්කෝලේ දාලා ඉල්ල. පුතා. අයියෝ. හව්. බැලුවා වගේ නිකන් යන්න එපා. not HSLK එක like කරලා subscribe කරලා තියාගන්න. එහෙනම් මම යනවා. bye.